the Son of වචනේ අසලා මාව පිළිගන්න බැරි නම් நீங்கள் என்னுடைய வார்த்தை கேட்டு நீங்கள் நம்பாமல் இருந்தால் මම කරන ක්‍රියාවල් දෙස බලලා හෝ நான் செய்கின்ற கிரியையை பார்த்தாவது ඔබ මාව පිළිගන්න කියලා. நீங்கள் என்னை ஏற்றுக்கொள்ளுங்கள் என்று දේ වචනේ කියන එතෙන් පටන් උන්වහන්සේ தேவனுடைய வார்த்தை சொல்வது அன்று முதல் அவர் හාස්කම් කරන්න පටන් අරගත්තා. அற்புதங்கள் செய்ய ஆரம்பித்தார். ඔබ ලෑස්තිද? நீங்கள் ஆயத்தமா? දෙවියන් වහන්සේගේ මිදීම ලබන්න. தேவனுடைய அனுமதி. ඔබ ලෑස්තිද? நீங்கள் ஆயத்தமா? ඒ සුවය ලබන්න. அந்த சுகத்தை பெற ඒක අද ඔබ තුල වෙන්නට යනවා. அது இந்த நேரத்தில் உங்களுக்குள்ள touch me and I will be free, for by your stripes I am healed. I am healed. Oh Jesus, you are my Savior. Oh Jesus. දැන් ආඩපස්සේ විශ්වාසයෙන් පිටේ අඩිය දියන්න පුළුවන් නම් මං කැචස් එකේ ආවේ I put my trust in your name, in your name, Jesus. Lord, your name is great, yes it is, a refuge I can run to. ගුල මාර්ගයෙන් එළියට වාගේ ඇවිල්ලා තිබ්බ එක දැන් නැහැ. ගෙඩිය නෑ වගේ දේවල්. அட்டி மறைந்து හalleluya. නාසර ප්‍රශංසා වේවා. தேவனுக்கு ஸ்தோத்திரம். I lift my voice and ඊර්ගෙන දුවන්නේ. இதோ பாருங்கள் கால் மெல்ல மெல்ல சொல்லி ஓடி காட்டுகிறார்கள். දැන් ඒ ගෙඩිය නැහැ. இப்போ அந்த அட்டி மறைந்து போயிருக்கு. කියන්නේ ඉන්නෝට නැතුව ගිහලා. එකක්වත් තියෙන තැනක්වත් නැහැ. එකක්වත් නැහැ තියෙන දැනක්වත් නැහැ. ඕ praise the Lord. මේ කන්නාඩියෙන් තමයි එයා දුර බලලා තිබෙන්නේ. இதோ இந்த கண்ணனை தன் தூரம் பார்த்திருக்கிறார்கள். අවුරුදු කීයද කිව්වේ? දෙකක් තුන. දෙකක් තුනක් අතර කාලයක් මේකෙන් තමයි ඈත බලලා තිබෙන්නේ. දැන් මේ යාඥා කරාට පස්සේ වට තත්ත්ව කොහොමද? දැන් දුර පේනවා. පැහැදිලි. දැන් හොඳට පැහැදිලිව පේනවා දුර. දැන් ආසන ප්‍රශංසා වේවා. ගේම කැක්කුම ආතරයිටිස් තියෙන්නේ. දැන් මම ඒක අල්ලන්නේ නැතුව තමයි මම ආසාවට කොට උනේ. දැන් මම ආසාවට ඇවිත් නිකන් නෑ. දැන් ඒ වේදනාව නෑ. කවුද අවසෝ කළේ? යේසුස් වහන්සේ. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. හalleluya. මගේ මේ පැත්තේ නිකන් තෙල් ගෙඩියක් තිබ්බේ. අත උස්සලා පෙන්නන්න. ඒ කියන්නේ මේ අල්ලකෝගේ ලොකු විශාලයි. දැන් ඒක මගේ තම්පුලෙම නැහැ. දැන් ඒ ගෙඩිය අතුරුදහන් වෙලා තිබෙනවා. அட்டி மறைந்து போயிருக்கிறது என்று කී දෙනෙක් දැක්කද මෙයාව අර පැත්තෙන්ලා උස්සගෙන එනවා? අත උස්සන්න බන් දැක්කය. எத்தனை பேர் கண்டீர்கள் அங்கே இருந்து தூக்கி கூட்டு கொண்டு வந்தார்கள். එයාට මතක අතරින් ඉන්නවා. නැගිටිද්දි මෙතන වැටිලා. அவர் ஞாபகம் அங்கே இருந்தார்கள் எழும்பி பார்க்கும்போது இங்கே இருக்கிறார்கள். යක්ෂ බලපෑමක්. ஒரு அசுத்தாவின் பிடி එයා වල්ලන් ඉඳලා තිබෙනවා. அவர்களை ඒ යක්ෂ බලයෙන් ඇය සම්පූර්ණ නිදහස් වෙලා. அந்த அசுத்தாவின் பிடினாலே முழு දැන් ඒ විශ්වාසය උද ඒ යාඥා කිරීමෙන් මගේ අතට උස්සන්න පුළුවන්. දැන් හොඳයි. අපි අත්වල සන්දිලා උන්වහන්සේට ප්‍රශංසා කරමු. මේ අවුරුදු 3 බබාට මේ ඇස් පෙනීම දුර්වලයි කියලා ડોක්ටර්ස්ලා කිව්වා. ඊට පස්සේ ගිය අවුරුදු ඉඳලා කණ්ණාඩි පාවිච්චි කරන්න කිව්වා. මෙන්න මේ කණ්ණාඩි දෙක. බබා කියනවා එයා මෙවුලවලු එකපාරට යාඥා කරනකොට මෙවුලල හැම්බෙන් මට එකපාරට අඳුරක් ආවා කිව්වා. ඊට පස්සේ එළියක් දැක්කා කිව්වා. දැන් අගෙන පේනවා කියනවා. දැන් දුර පේනවද ඔයාලට? දැන් කණ්ණාඩි ඕනේ නැද්ද? නෑ. දැන් ඉස්සර බලන්න. පේනවද? ඕ. හalleluya. ஹalleluya.